ආයලෝනේ අදරෙන් පස්සේ මචං ඡන්ද ප්‍රචාරයක් කටයුතු කරනවා. ඒකින්ද මචං මං කියන්නේ ලංකාවේ විශේෂයෙන්ම සිංහල බත් කන හරක් කර ගම්මන්පිල කියන විදිහට උඹලා තමයි අවුල තියෙන්නේ මචං. මුස්ලිම් ටැමිල් ඡන්ද නම් ඒ සහෝදරයා මචං එකෙම මාලිමාවට ගහනවා. ඒකින්ද මචං ප්ලීස් මම අමාරුවෙන් පරිවර්තනය කරපු දේශපාලන සංස්කෘතිය මචං ආපහු මුලට ගෙනියන්න නැතුව ඒ කියන්නේ මචං අලි පුටු දුරකථන වලට මචං උඹලා වටනා ඡන්දේ මොන දෙයකට පාව දෙන්නේ නැතුව මචං රට ගැන හිතලා මචං මතු පරපුර ගැන හිතලා හෙට බිහි වෙන දරුවා ගැන හිතලා මචං එකෙන්ම ගහපන් මාලිමාවට මොන අනවුලත් මචං හොරකම් නොකරන 159ක් අපි හොතෙන්ට දැම්මනේ. අපි හැමෝම කිව්වේ මචං ඒ 225 එපා 225 ගෙදර යවන්න කියලා තමයි උඹලා අපි අරගලයට සහභාගී වෙලා මචං ඒ කටයුත්ත මචං මරාගෙන මැරෙන්න බෑලා ගෝඨාට උන්නට දන්නේ නැතුව කරලා මචං රාජපක්ෂ පවුල 2.5ට දාලා මචං අපි වගකීම නැත්නම් අවදානම කරට අරගෙන මචං ඒ දේ කරේ. ඒක නිසා මචං ප්ලීස් සිංහල උඹලට මචං අපිට හැමදේම සතියෙන් අමතකයිනේ. ඒක තමයි යථාර්ථය. මොකුත් කරේ නැහැ කියලා මචං උඹලගේ වටිනා ඡන්දේ මචං වෙන කාටවත් යූස් කරන්න එපා. කරුණාකරලා අනිත් දවසේට ගිහිල්ලා මචං ඒක මාලිමා ඉස්සරෙන් ගහලා මොකා විශ්වාස නොකරත් මේ රටේ අපේ පන්ති එකෙක් මචං ජනාධිපති වෙලා තියෙනවා. ඒ කියන්නේ අනුර කුමාර දිසානායක කියන තමුත් ඒක මචං පට්ට අසිරු කාලයක මචං මැට්ස් කරලා ඩිග්‍රියක් ගත්ත කෝච්චියේ ටොපි සිගරට් ටික මචං අපේ පන්ති එකෙක් එතෙන්ට ගෙනල්ලා මචං ඌ රට හදන්න මාර ගේමක් ගහනවනේ මචං. ඒකට සපෝට් එකක් දීලා මචං වෙන මොකුත් බයිලා වැඩක් නැහැ මචං. මොකා කොයි විදිහට ආවත් මචං අර ගම් වතුරක් වෙනලා එන අය මොකට ඒක දැනට නගිනවා වගේ මචං. එක එක ස්ටේජ් වල විවේචනය කරගත්තු මචං ඔක්කොම එක දැනකට ඇවිල්ලා ඒ උඹලට අපිට ආදරෙන් ඉඳ නෙමෙයි මචං. උන්ට බලේ නෑ මචං. දැන් ASP ලා මචං නැමෙන්නේ DIG ලා නැමෙන්නේ නෑ මචං. කලින් මචං පොලිසිය පාර්ලිමේන්තු මන්ත්‍රීට ඇමතිට බය හැංගුණා. දැන් මචං පළවෙනි වතාවට ලංකාවේ ඇමති කෙනෙක් පොලිසියට බය හැංගෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකින්ද හොඳට තේරුම් ගන්නලා රට හොඳ තත්ත්වයකට යනවා. මම රත්තරන් යාළුවනේ අම්මේ තාත්තේ සහෝදරයා 6 වෙනිදාට ගිහිල්ලා ඒක ගත්ත කැම මේ විදිහටම තියාගෙන මාලිමාවට කතරේ ගහලා එන්න. ජය වේවා රටට ජය වේවා මාලිමාවට ජය වේවා.